ඔහෝ යාළුවනේ සුබම සුබ දවසක් වේලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ වෙනද වගේ මතත් මේක එකතු වෙලා ඉන්නේ. මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අද වාගේ සැලරි එක ලංකාවට යන්න බලාපොරොත්තු වෙ ඉන්නවා. අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා දැනගන්න. ඉතින් යාළුවනේ ඔයා මේ වීඩියෝ එක මොන වෙලාවෙ බලුවත් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැව පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාට අවශ්‍ය කරන එක්ස්චේන්ජ් එකේ මිල ගණන් මොකක්ද කියලා මම ඉතාම ඉක්මනින් ඔයාට පුළුවන් විදියට මේ මොහොතේ පවතින මිල ගණන් ගැන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙ ඉන්නවා. ඉතින් යාළුවනේ අද 2026 තුන්වෙනි මාසයේ 28 වෙනිදා සෙන්සුරාදා දවසක්. ඉතින් අද මම නිවාඩු දවසක් ඔයාලා දන්නවා. නමුත් මට චූටි වැඩකට ඔස්ට්‍රේලියාව වලට යන්න වෙලා තියෙනවා. ඉතින් ජොබ් එකේ වැඩකට. ඉතින් ඒ නිසා අද චුට්ටක් කාර්යබහුල දවසක්. ඉතින් ඉක්මනින් වීඩියෝ එකට යන්. ඉතින් වැඩි කතා නැතුව ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. ඉතින් ඔයා මගේ වීඩියෝස් බලන අලුත් කෙනෙක් නම් පුළුවන් නම් ඔයා අද මාත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. අනිත් එක ඔයාලගේ වටිනා කියන ලයික් එක දාලා ඔයාලගේ වටිනා කියන කමෙන්ට් එක දාලා ඔයා මොන රටේ ඉඳලාද බලන්නේ කියලාත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අද දවසේ ඔයාලා කරන කියන සෑම සියලු දෙයක්ම සර්වපකාරයෙන්ම සාර්ථකත්වයට යන සුන්දර දවසක් උදා වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ good morning ඔයාලා සියලුම දෙනාට. ඉතින් යාළුවනේ ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එක ගැන කතා කරලා ඉමු. ඉතින් යාළුවනේ අද ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල විදියට සඳහන් වෙන්නේ 308.36ක් විදියටත් ඒ වගේම විකුණුම් මිල විදියට සඳහන් වෙන්නේ 315.94ක් විදියටත් ඒ වගේම මැද පෙරදිග ඩොලරයක් සඳහන් වෙන්නේ 315.74ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරමු ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන. ඉතින් යාළුවනේ අද ඩුබයි දිරාම් එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 85.77ක් විදියටත් ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එක අද ඩුබයි දිරාම් එක සඳහන් වෙන්නේ 85.47ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ බහරෙන් දිනාර එකක් අද Google රේට් එක සඳහන් වෙන්නේ 835.69ක් විදියටත් ඒ වගේම BFC එක්ස්චේන්ජ් එක අද බහරෙන් දිනාර එකක් සඳහන් වෙන්නේ 827.36ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ අද ජොර්දාන් දිනාර එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 444.35ක් විදියටත් UAE එක්ස්චේන්ජ් එක අද ජොර්දාන් දිනාර එකක් සඳහන් වෙන්නේ 440.50ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ අද සෞදි රියාල් එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 83.97ක් විදියටත් ඒ වගේම SNB එක්ස්චේන්ජ් එක අද සෞදි රියාල් එක සඳහන් වෙන්නේ 83.77ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ ඕමාන් රියාල් එකක් අද සඳහන් වෙන්නේ 819.36ක් විදියටත් Google රේට් එක. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එක අද ඕමාන් රියාල් එක සඳහන් වෙන්නේ 809.50ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ අද කටාර් රියාල් එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 86.24ක් විදියටත් ඒ වගේම අල් සමාන් එක්ස්චේන්ජ් එක අද කටාර් රියාල් එක සඳහන් වෙන්නේ 86.22ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම අල් සජිල් එක්ස්චේන්ජ් එක අද කුවේට් දිනාර එකක් සඳහන් වෙන්නේ 1020.88ක් විදියටත් ඒ වගේම අද කුවේට් දිනාර එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 1023.88ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම UAE අල්මුල් අල්නද BC වල 996ත් 1025ත් අතර වගේ සඳහන් වෙනවා. ඉතින් යාළුවනේ වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් දෙන එක්ස්චේන්ජ් එකක් බලලා අද වාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න කියලා මතක් කරනවා. ඒ වගේම යාළුවනේ අද යූරෝ එකක් සඳහන් වෙන්නේ 362.50ක් විදියටත් ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් සඳහන් වෙන්නේ 244.76ක් විදියටත් ඒ වගේම අද ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් සඳහන් වෙන්නේ 216.98ක් විදියටත් ඒ වගේම අද මැලේසියන් රින්ගිට් එකක් සඳහන් වෙන්නේ 78.50ක් විදියටත් ඒ වගේම අද ඊශ්‍රායෙල් ෂේකල් එකක් සඳහන් වෙන්නේ 141.41ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අද වාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ කාලට වැදගත් වෙන්නේ නැති කියලා හැමදාමත් මේ වගේ වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන ගම හැමදාමත් කියන වගේ hina වෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාගේ ජීවිතය ඇතුලේ සතුට ඔයා ගාව තියෙන. ජය වේවා. ආයෙ හම්බෙමු හෙට.